දන්නවද 80%ක්ම නිදාගන්නේ වැරදි විදිහට. අංක 1. ඔයා මුණින් අතර නිදාගන්න එක. මේකෙන් ඔයා ගොරවන එක නතර කළත් ඔයාගේ ඔළුව පැත්තකට කැරකෙවන හින්දා ඒක කොඳුයට පෙළියේ ස්වාභාවික චක්‍රයට බාධාවක් වෙනවා. මේකෙන් ඔයාට පසුකාලීනව බෙල්ලේ හෝ පහළ පිටුපස වේදනාව ඇති වෙන්න පුළුවන්. ඊළඟට ඔයා නිදාගන්නේ උඩු අතට නම් ඔයාට තියෙන්නේ ඝනකම් උස කොට්ටයක් නම් ඔයාගේ බෙල්ල ඉස්සරහට නැමෙන හින්දායි කොට්ටේ තද ගතිය හින්දායි කාලෙත් එක්ක හිස රදේ සහ හුස්ම ගැනීමේ ගැටලු ඇති වෙන්න පුළුවන්. මේකට කරන්න පුළුවන් හොඳම විසඳුම තමයි තුනී කොට්ටයක් හරි කොට්ටයක් නැතුවම හරි නිදාගන්න එක. මේ දෙකම වෙනුවට වම් පැත්තට නිදාගන්න එක තමයි හොඳම ක්‍රමය වෙන්නේ. ශ්වසන මාර්ගයේ විවෘතව තියාගෙන නිින්දෙදී හුස්ම ගැනීම පහසු කරන නිසා ගොරවන හෝ නිින්දෙදී හුස්ම හිර වෙන අයට හොඳ ඉරියව්වක් විදිහට වගේම ආහාර ජීර්ණය පහසු කරන අජීර්ණය වැළැක්වීමට උපකාරී වෙන ඉරියව්වක් විදිහටත් මේ වම් පැත්තට නිදා ගැනීම දක්වන්න පුළුවන්. සමහරු මේකේ උකුල පෙළ ගැස්සෙන විදිහට දන හිස් අතර කොට්ටයක් තියාගන්න එකත් කරනවා. මේත් එක්කම දකුණු පැත්තට නිදා ගැනීම ගර්ඩ් කියන රෝගය සහ බඩ පිපීම වගේ දේවල් උග්‍ර කරන්න පුළුවන්. ඒ නිසා දකුණු පැත්තට නිදාගන්න එකත් සෞඛ්‍යයට සුදුසු නැහැ. මේ වගේම කලලයක් වගේ නිදාගන්න එක. උඩුබැලිය අතර නිදාගෙන හිසට යටින් තුනී කොට්ටයකුත් දන හිසට යටින් තවත් කොට්ටයකුත් තියාගන්න එක වගේ නිින්දේ නිවැරදි ඉරියව් කීපයක්ම තියෙනවා. කොහොම වුණත් මතක තියාගන්න ඕන ප්‍රධානම දේ මේකයි. නිදා ගන්නකොට කොඳු ඇට පෙළියේ ස්වාභාවික චක්‍රයට බාධාවක් නොවන විදිහට නිදා ගන්න එක.